මහ බණ්ඩු බජාර් එකේ මම සෙන්ඩු. ඉතින් ගයිස් කොහමද සම්බලන්න යන්නේ නේද? සෙතුරු ඉන්නවා යා විශාක එක ළඟින් අරගෙන යන්න ඉන්නේ. දැන් ටයිම් හරියටම 5යි කාලයි. යම් බලමු මොකද වෙන්නේ කියලා. එන්න ඉන්නේ පැපිලියානේ. හරි ළමයි අද සෙතනෙට 5ටයි ප්‍රැක්ටිස් ඉවර වෙන්නේ. අපි ඉතින් යාවත් අරගෙන යමු. හරිද? හා. thank you. පින් සිද්ධ වෙච්ච ආවේ. Hi guys, යන් අද අපිත් එක්ක කොළඹ වෙසක් බලන්න. නයිස්. රායි මුලින්ම මම අපිට කිරි කෝපි අයිස්ක්‍රීම් 3ක් විතර හම්බුණා නැවැත්තුවේ නෑ ගයිස්. මේ චේතන විශාක එක ළඟ ඉන්නවා. යාව ගන්න යන්න පරක් කළා දෙන්නේ. ඒක පොලිම මේක නවත්ත බැරි ගෙනත් දුන්නා. යා මොකද වෙන්නේ බලමු. ඔන්න ගයිස් එනවා කෝල් එක පාරක් වෙලා බල්ලා වගේ. අපේ ජැක් වගේ කෙනෙකුත් දැක්කා ගයිස් මගදී. අපි සෙතනිය ගත්ත ගයිස් ඊට පස්සේ අපි දැන් මේ යන්නේ ලෝටස් ටවර් එකට. දැන් ඉන්නේ ගයිස් නෙළුම් පොකුණ හරියේ. ඉතින් බ්ලොක් එක අපි යනවා. ඉතින් හිමිසරේ බලමු මොකද වෙන්නේ කියලා. අපිට ට්‍රැෆික් එකේ චුට්ටක් වෙලා ඉන්න උනා. දැන් නම් ළමයි ලෝටස් ටවර් එකට ගොඩක් ළඟයි. අපි අද යන්නේ මේ අවුරුද්දේ වෙනස්ම විදිය දෙයක් කරලා තියෙනවා ලෝටස් ටවර් එකෙන්. පික්සල් බ්ලූම් කියලා ළමයි ඩිජිටල් වෙසක් බලන්න පුළුවන් විදිහක් ලෝටස් ටවර් එකෙන් අපිට මේ පාර දීලා තියෙනවා. ඉතින් අපි යන් ඇතුළට කොහොමද ඒක බලන්න පුළුවන් කියලා. එන්ට්‍රන්ස් ටිකට් එක ළමයි අපිට entry for pixel bloom එකටයි observation deck එකටයි දෙකටම adult කෙනෙක්ට වෙනවා 850ක්. පොඩි එක්කෙනෙක්ට ළමයි දෙකටම යන්න රුපියල් 400ක් වෙනවා. ඇත්තටම ගයිස් වටපිටාවත් මාරම ලස්සනට ඒගොල්ලෝ ඩෙකොරේට් කරලා තිබ්බා. Hi guys, මම සෙතනි. අපි ළමයි ඉතින් ෆොටෝස් ගහන්න අමතක කරෙත් නෑ මෙතන. මෙතන ගොඩක් ලස්සනයි ඒක නිසා. ඉතින් අපි ගිහින් බලමු ඇතුළට මොකද වෙන්නේ කියලා. අයියෝ ගයිස් බලන්නකො අපේ අයියා අක්කයි ෆොටෝ ගහන්න ගත්තාම ඇතුළට යන්නක සිහියක් නැහැ. ඉතින් ළමයි එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙද්දිම ඇත්තටම මාර ලස්සනට ඩිජිටල් වලින් මාර විදිහට ක්‍රියේටිව් එක හදලා තිබ්බා. අයියා නම් වීඩියෝ කැටියක් ගත්ත ළමයි ඇත්තට මේගොල්ලෝ ගොඩක් හොඳට ඩෙකොරේට් කරලා තිබ්බා වටපිටාව. අපි මුලින්ම යන්න හැදුවේ ළමයි ඩිජිටල් වෙසක් බලන්න. ඒනොට ළමයි මේ පැත්තේ එදා ඉස්කෝල ළමයි ටිකක් ඇවිල්ලා අපිට චුට්ටක් එතන තදබදයක් තිබ්බා. ඒ නිසා අපි මුලින්ම හිතුවා උඩට ගිහින් වටපිටාව බලලා පල්ලෙහාට ආයි එනවා කියලා. ඉතින් මේ තමයි ඇතුල් වෙන තැන. ටිකට් මෙතනින් දීලා මේ අක්කට අපි ටිකට් චෙක් කරගෙන ලිෆ්ට් එකේ ගියා. උඩට යද්දී නම් ළමයි චුට්ටක් කන ක්ලීන් ගානවා. ඒක අවුලක් නෑ බැස්සහම ෂේප් වෙනවා. විසිනම වෙනි තට්ටුවට ඇවිල්ලා අපි ඉතින් එළියට ගියා. කොයි වෙලාව බැලුවත් සෙතුනි අතේ එල්ලීලා අයියාගේ. මම නම් ඉතින් වීඩියෝ කරන්න ඉපේ ළමයි ඔයාලට වීඩියෝ ටික පෙන්නන්න. අම්බෝ ළමයි මේ ලංකාවද කියලා හිතනවා ඇත්තටම උඩට ගියාම මාරම ලස්සනයි ළමයි. වෙසක් බලනවා නම් අනිවාර්යයෙන්ම ලෝටස් ටවර් එකේ උඩට යන්න ඕන ළමයි. මොකද උඩ ඉඳන් පල්ලෙහා බරද්දි පාරවල් වල ලස්සනට ලයිට් දාලා තියෙන විදිහ, බිල්ඩින්ස් අරසලා තියෙන විදිහ මාරම ලස්සනට. ආවගොල්ලෝ බලන්න ළමයි මෙතන ට්‍රේන් දෙකකුත් යනවා එකපාර. ඒක නම් අහම්බෙන් අපි දැක්ක දෙයක්. බලන්න ළමයි බිල්ඩින් කොච්චර ලස්සනට තියෙනවද.
පාරවල් වල ලයිට් ළමයි බෞද්ධ කොඩිය පාටටම ලයිට් දාලා තිබ්බා. වරාය පේනවා ළමයි. උඩට ගියාම ඒගොල්ලන්ගේ තියෙනවා ළමයි වටේට ලියලා ඒ ඩිරෙක්ෂන් එකේ මොකද්ද පේන්නේ කියලා බලන්න පුළුවන් ඔයාලට. ඒක නිසා ඒකෙන් හොඳටම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. අපි ඉතින් ලස්සන වීඩියෝ කෑලි ටිකක් ගත්තා. ඔයාලව අමතක කරන්න බෑනේ. ආව් මේ ඉන්නේ ඉතින් අපේ නළුවා. ආයි යන්න ඉතින් නිලියක් ඉන්නවා පිටිපස්සේ. අම්මයි නංගි ඉන්න ඩියුටි ළමයි ඒගොල්ලෝ වටේම ඇවිද ඇවිද හතර වටේම බැලුවා. අපි ඉතින් වීඩියෝයි ෆොටෝයි අයියාගේ හෙල්ප් එකට මාත් ඉන්නේ පෙ ළඟින්ම. මෙතනින් කටුනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එක බලන්න පුළුවන් ළමයි ඔයාලට. ආව් මේ ඉන්නේ හැංගිලා මේ හැංගි උත්තම් කරනවා. පෝට් සිටි එක පේනවා මෙතනට ගියාම. අනිත් දවසේ ළමයි අපි දවල් වෙලාවක තෝලව ගෙනහිලා පෝට් සිටි එකෙන් වටේ පෙන්නන්න. දැන් මේ හැමදාම අපි යන්නේ රැයටනේ. බලන්නකො ඉතින් චුට්ටක් සද්ද නැතුව මේ ඔයාලා දන්න ශැංගිලා හොටෙල් එකක් තියෙන්නේ. ඒ දෙන්නේ බීවි බලනවා ළමයි වටේම. මෙතන නෙළුම් පොකුණු ත්‍රීට එක පේනවා ළමයි. රෑ නිසා චුට්ටක් අයිඩෙන්ටිෆයි කරගන්න අමාරුයි. බය වෙලා වගේ චුට්ටක් ඒ කෑලේට. ඔය ඉන්නේ ලස්සනට. වෙස්සක් රශ්මි ධාරාව. ඉතින් යන තැන අපේ අයියා නම් ෆොටෝ ගහ ගන්නවා ළමයි. මට ගහන්න වෙන්නේ නැහැ ළමයි. එයාගේ ෆොටෝස් ගහන්න එපා. මම ඉතින් ඒකට තමයි සෙල්ෆි ඔප්ෂන් එක තියෙන්නේ. හරි දැන් ලිෆ්ට් එක ආවා. අපි ආයි පල්ලෙහාට යමු. ඩිජිටල් වෙසක් බලන්න. ඔය ඉන්නේ යාළුවෝ දෙන්න. මෙතනින් තමයි ළමයි ඩිජිටල් වෙසක් බලන්න ඇතුල් වෙන්න පුළුවන්. පික්සල් බ්ලූම්. ආයේ ඔය තියෙන්නේ ඉතින් ළමයි මේ වෙසක් කුඩු වගේම මටත් ආස හිතුණා අපේ ගෙදර ළමන වරුද්ද මේ වගේ හදනවා කියලා. ඔන්න ඉතින් මම ෆොටෝ එකක් ගහන්න ගත්තා. හයි. අපි වෙසක් කුඩුත් බැලුවා මාව ලස්සනයි. අපි අක්කන කොහෙ ගියත් ෆොටෝ පිස්සුවයි. අපේ අයියා වගේ උතරින් ওই කකුලේ තිබ්බම අර වෙසක් කුඩු ඉස්සෙලා එක සැරේට මාරම ලස්සනයි. මමත් ඉතින් යනවා අපේ අයියාගේ පස්සෙන්ම. කොහොම ලස්සන වගේ සකුළු ටික ඉස්සෙන විදිහ. ඔන්න ඉතින් ගයිස් ජනාධිපති ලේකම් කාර්යාලය තමයි මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. ලස්සන ඩෙකොරේට් කරලා තිබ්බා. ඉතින් අපි යමු පෝක් සිටිය පැත්තට. මෙතන තමයි ගයිස් අපිට එන්ට්‍රස් වෙන්න තියෙන්නේ. පාකින් එකට දානවා නම් දකුණට දාත හැකි. නැත්නම්
පොක්සිටි එහාටම යනවා නම් එතෙන් දාලා අපිට මේ යත හැකියි. ඉතින් බලමු අපි ගිහිල්ලා මොකද වෙන්නේ, කොහොමද ඒ පැත්තට කොළඹ පේන්නේ, ලස්සනද කියලා බලමු අපි ගිහින්. ඉතින් මාරම ලස්සනයි ගාස් ඔන්න බලන්නකෝ. අනේ මේ අම්මේ මෙතනින් අපි පෝට් සිටියේ රෙස්ටුරන්ට් සයිඩ් එකට ඇතුළු වුණා ළමයි. මෙහෙම ඉතින් ඇතුළට ගියා. බීච් එකකුත් තියෙනවා. ඔයාලා ආවොත් අනිවාර්යයෙන්ම පෝට් සිටි පැත්තට ඇවිල්ලා යන්න. මොකද මාරම ලස්සනට එළිය පේනවා. එළිය කියන්නේ කොළඹ වටපිටාව මාරම ලස්සනට පේනවා. වටපිටාවේ කඩවල වල තියෙන දේවල් අපි ඉතින් හොරෙන් බලාගෙන යනවා. අන්තිමට එනකොට ගන්න කියලා. ඔය කොයි වෙලාවෙත් ඒ දෙන්න එකට ළමයි. සෙතුනි එක දේවල් ඉල්ලනවා අම්මගෙන්. එයා දුවල ගියා ළමයි බීච් එකට වෙරළ පා ගන්න. අපි නම් කො රෑ නිසා යන්නත් එපා කියලා. පොඩි ගේම් එකක් තියෙන ප්ලේ කරන්න යවන්නද? නැද්ද? බයි නෑ. එහෙනම් ගේම් ප්ලේ කරනවා. අපි මේ දෙන්නවම තමයි. ඒක තමයි කියන්නේ. නැත්තම් ගන්න නෑ. ලබන අවුරුද්දේ මාත් එනවා. බුද්ධ රශ්මි මාලා. ලස්සන වෙසක් කුඩු ගොඩක් තිබ්බා එතන. ඒවා මාරම ලස්සනයි ගයිස්. මන්ට ගොඩක් හිතේ වෙන්න මේකට මේක මාරම ලස්සනයි. ඊට පස්සේ අපි ගියා OGF. ඉතින් ළමයි ලස්සනට ඩෙකරේෂන් කරලා තිබ්බ තැනකින් අපි නැවතිලා ෆොටෝ ගන්න ගත්තා. අපි ලස්සන ෆොටෝ ටිකක් ගහගත්තා. ඉතින් ඊට පස්සේ තව තැනක් තිබ්බ. එතන නම් මාරම ලස්සනයි. මම වලින්ම ඔක්කොම හදලා තිබ්බේ. අයියේ අපි OGF එක වටේම චූටි රවුමක් දැම්මා. ඉතින් සෙතුනි නම් චුට්ටක් මහන්සියෙන් ඉන්නේ. ඒක නිසා එයාට තැනක් හම්බෙච්ච ගමන් එයා චුට්ටක් වාඩි වෙනවා. එයාට උදේ ඉඳන් ප්‍රැක්ටිස් ළමයි. හායි අනේ බලන්නකෝ ඉතින් මටත් උන වැඩ. සෙතුනේ යවන්න කියලා මා අයියේ ප්ලෑන් එක ගැහුවා. ඒ වුණාට අන්තිමට යන්න ඕනේ මට. නෑ මම චුට්ටක් වක්ක කෑ ගැහුවේ නෑ. ඔව් ගයිස් මම චුට්ටක්වත් බය වුන්නේ නෑ. චුට්ටක්වත් බය වුන්නේ නෑ. ඔයගොල්ලෝ හොඳට බලන්නකො වීඩියෝ එක. තාම එක ගයිස් TikTok එකට එහෙම දැම්මේ නෑ. ඔයගොල්ලෝ TikTok එකෙත් බලන්න. අඩුව නැති එක විතරයි මෙතන උනේ. නෑ ළමයි ඒව නම් ඇත්තටම හරි අසාධාරණ වැඩ. මායි අයියේ ප්ලෑන් එක ගැහුවේ සෙතුනේ යවනවා කියලා. මොකද සෙතුනි තමයි නිකන් අර ඉන්නේ ගැම්මට. ඒ වුණාට අන්තිමට සෙතුනි එතනට ගියාම බය වුණා ළමයි. මොනවා වුණත් මම බය නැතුව ඒකට නැග්ගා. මම බය වුණා. එයා බය වුණා. මොනවා වුණත් මම බය නැතුව ඒකට නැග්ගා. ඒකට අර තියෙන්න ඕනේ රෙස්පෙක්ට් එකක් ළමයි. මොකද මම ඒක නැග්ගනේ මොනවා වුණත්. අන්තිමට නම් මේ දෙන්න බලන්නකෝ. පොඩි දෙන්නම නැගලා ඒකට ලොකු එක්කෙනාට ගියා චූටි දෙන්න සෙල්ලම් කරන්න මේක නැගලා. අයියා ගෙදා ඔළුව වැදුනා හොද්දට මාව වට්ටන්න ගිහිල්ලා. මෙන්න වැඩක්.
ටීවී එක දාලා අපි බලුවා බෝනික් එකක් ඉන්නවද කියලා. එයා වාඩි වෙලා ඒක බලනවා. guys Prado තියනවා TX Prado තියනවා ඕනයි කියන්න නිකන් දෙනවද? නිකන් දෙනවා බලන්න මගේ අයියයි ගැම්ම කොහොමද මමයි අයියයි දෙල්ලම එක පැත්තක් අක්ක විතරයි ගෙදර ඉන්න තාරිය එක්කෙනෙක් කෙනා අවුලෙන් guys බබල් ටී එකක් බොන්න නැහැ කියලා ඊට පස්සේ අපි OGS එකේ පිටත් වුණා අපි දැන් ගියා ඉතින් guys කොළඹ ලස්සන වීඩියෝ ටිකක් අරන් තියෙනවා ඉතින් ඕගොල්ලෝ සද්ද නැතුව ටික බලාගෙන ඉන්නකෝ මෙතන තමයි නෙප්පිලේ අම්මා මේ මෙව්ව වැඩ කරන තැන තියෙන්නේ. දන්සල් නම් චුට්ටක් අඩු වෙලාමයි තිබ්බේ කොළඹ. ඒක නිසා අපි හිතුවා රෙස්ටෝරන්ට් එකකින් කාලා යන්න ඕනේ කියලා ගෙදර යන ගමන් අපිට බඩ පැලෙන්න කෑවා. එයා බඩගිනි චුට්ටක් හිටියට ප්‍රැක්ටිස් ඉවරලා නිසා මේක තියෙන්නේ ළමයි මේ කොහෙදයි තියෙන්නේ? බයිපාස් පාරේ. බයිපාස් පාරේ තියෙන ළමයි ඇත්තටම රසයි ඒක කෑම. නැටිල්ල කොහොමද guys ජෝගිය නංගි ඩවුන් ද පල්ලන් ඊට පස්සේ guys අපි කළුතර යන්න කියලා ලෑස්ති වුණා එන ගමන් ඊට පස්සේ අක්කා ගෙදර ඉදියා අපේ ලොකු අම්මලා අක්කා යාව බැල්ල පිටින් ගන්න ලෑස්ති වුණේ. ඊයතර අපිට යාළුවෙක් හම්බුණා ළමයි. බලන්න මෙයා වඳුරනවාද කියලා මම නම් දැකලවත් නැහැ. අක්කා දුමක් දාගෙන ගන් guys වෙල්ල ඩෙගාලටන පාරේ නැද මියුසික් එක දාන්න විදියක් නැහැ guys කොපිරයිට් වදිනවා. මම TikTok එකට දාලා guys මියුසික් එක ඒ අක්කලා ගෙදර හිටපු කවුරු හරි ළමයි. ඉතින් guys අපි කළුතර බලා පිටත් වුණා. වැඩක් නැහැ guys කළුතර ගියාට තොරණත් එදා නැහැ guys. තොරණත් නැහැ. අඩුම තරමේ guys පන්සලත් වහලා. ඒ තරමට අපි ලකී ළමයි. ඉතින් අපි යනකම් දන්නේ නැහැ guys අපි ගියා. අපි යනවා හැබැයි කිසි දෙයක් අපිට හම්බුනේ ඔයා නම් බොල් කියන්නේ පය නිදාගෙන හිටියේ ළමයි. ඔයා දන්නෙත් නැහැ. එයා දන්නෙත් නැහැ ගේ ළඟට ආවම කොහෙද ගියේ කියලා. අයියෝ අර සොප්පි කතාවක් කිව්ව හිටියේ. මගේ තේක තමයි කැසලා නැත්තේ. හැබැයි කල්තර බෝධිය වෙසරේ ලයිට් දාන්න. ලයිට් උන් නිවලා තිබ්බේ ඇත්තටම අපි යනකොට පාන්දර උනා guys එකයි උනේ. ඔව් සමහරට වෙලාව නිසා වෙන්නේ නැති. පන්සලත් වහලා ලයිට් උන් නිවලා අපි එකමාට දෙකට විතර guys කළුතරට ගියේ. ගිය දවස් ටිකේම අපේ අයියා වල්ල ගන්න බැරුව හිටිය ළමයි. එයා ලොකු වැඩකට මේ දවස් ටිකේ ප්‍රැක්ටිස් වෙනවා. ඔයාලට තව ටිකක් දවස් අද ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු වැඩේ මොකද්ද කියලා. එහෙනම් guys අපි මේ වීඩියෝ එක මෙතනින් නවතිනවා. bye bye. බා subscribe කරලා නැති හැමෝම subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. ඔයාලා ඔක්කොටම ආදරේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් ළඟදිම හමු වෙමු. ආදරේ ඔයාලා හැමෝටම. bye bye.